හායි යාළුවනේ කොහමද ඔයාලට ඉතින් මට හායි කියන්නම් බෑ ඇත්තටම මේ මං අද පෙන්නන වීඩියෝ එක ඇත්තටම මට හරිම දුකයි මොකද මට අහම්බෙන් මේක මේ විදිහේ දකින්න උනේ ඉතින් මම කඩුවෙලට ආපු ඉලේ තමයි මම මේක දැක්කේ ඉතින් මේ මහානම දුක එක දැක්කාම මොකද කඩුවේ ටවුන් එක යට වෙලා තියෙන හැටි දැක්කාම කැලණි ගඟ පිටාර ගලන හැටි දැක්කාම කියන්න වචන නැහැ මොකද මේ මිනිස්සු ඇත්තටම මහා ලස්සනයි ගොඩක් අය එවලේ බෑග් උස්සගෙන දුවගෙන එනවා මං ඇස් දෙකටම දැක්කා මොකද මම යන වෙලේ තමයි කැලණි ගඟේ වතුර වැඩි වෙන්න පටන් ගත්තේ වතුර හොගාලා පාරට දානකොට ගෙවල් වලට දානකොට මිනිස්සු බෑග් ඔළුවේ තියාගෙන ඇත්තටම දුවලා එනවා මොකද බෝට්ටුවක්වත් යවන්න බැරි තරම් ඒ කියන්නේ මේ වතුර මට්ටම අඩුයි මොකද මුලහරින් හින්දා ඒ හින්දා මිනිස්සු ඉතින් ගෙදරම තියෙන බඩු සමහරවිට මීටර් 200ක් විතර දුරට අරන් එනවා බඩු මේ පාරේ තියන්න. ඇත්තට මුසරැන් වල තියන්න. ඔව්. ඉතින් මම ඔයාලට කියන්නේ මේ වෙලාවේ ඔයාලත් පරිස්සමෙන් අපි මෙයාලට පුළුවන් විදිහට අපි උදව් කරන්න ඕනේ. ඒ හින්දා ඔයාලට පුළුවන් විදිහට මෙයාලට උදව් කරන්න. දැන් මේ දවස් ටිකේ නම් ඇත්තටම සාහන කටයුතු යනවා. ත්‍රිපෝෂ ෆැමිලි එකත් උදව් කරනවා. දෙරණත් උදව් කරනවා. තවත් කට්ටිය උදව් කරනවා. ඒ වගේම ඔයාලත් පුළුවන් හැම විදියටම මේකට අවශ්‍ය ආහාර තව අවශ්‍ය සනීප ආරක්ෂක දේවල් දෙන්න පුළුවන් විදිහට එක්ස්ප්‍රෙස් කරගන්න අපි මේ දේ කරමු මොකද අපිට පුළුවන් අපි මේ වෙලාවේ තමයි මේකට උදව් කරන්න ඕනේ ඉතින් බලන්න ඔයාලා මේ වීඩියෝ දැක්කම ගොඩක් දුක හිතෙයි මේ මටත් මාරම දුකයි මොකද මේ ටීවී එකේ බලනවා වගේ මේ S2 ඉස්සරහට දැක්කහම මිනිස්සු කෑ ගහන දුවන් එන හැටි වතුර පිරෙන හැටි දැක්කහම ඇත්තටම හරිම දුකයි මොකද ඒකෝන් නිදා ගන්න තැනක් නැහැ ඉන්න විදියක් නැහැ හරියට කන්න විදියක් නැහැ වොෂ්රූම් යන්න විදියක් නැහැ ඉතින් ඇත්තටම අසරණයි කියන ජීවිතේ මානම අසරණයි ඉතින් මම කියන්නේ ඔයාලත් පරිස්සමෙන් පුළුවන් හැම විදියටම මේ වගේ කට්ටියට උදව් කරන්න ඉතින් මට මේක කියන්න හිතුනේ ඇත්තටම මම මගේ ඇස් දෙකට දැක්ක හින්දා මේ කොච්චර අසරණද කියලා ඉතින් එහෙනම් බලන්නකෝ ඔයාලා වීඩියෝ කොහොමද කියලා ඉතින් පුළුවන් විදිහට ඔයාලම උදව් කරන්න ඉතින් මගේ channel එක subscribe කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා මේක ෂෙයා කරන්න හැමෝටම බලන්න මොකද මේක හැමෝටම ෂෙයා කරන්න තමයි අපි ඒකලට උදව් කරන්නේ ඔයාලටත් ඒ වගේ දෙයකට දායකත්වය දෙන්න කියලා තමයි මම ඉල්ලා හිටින්නේ එහෙනම් මං ගිහලා එන්නම්